උපමාව. දැන් ඔයගොල්ලෝ ගාව තියනවා කියමුකෝ බින්දෙන වීදුරු බෝතලයක්. නැත්තම් කෝප්පයක්. බින්දෙන වීදුරු කෝප්පයක් තියනවා කියමුකෝ. දැන් අපි කෝප්පේ උඩ එක්ක තියාගෙන බණ අහනවා. මේ බණ ඉවර වෙද්දි Tamanට මතක නෑ නේ කෝප්පේ උඩ එක්ක කියලා. එතකොට මොකද කරන්නේ? එකපාරටම මොකද කරන්නේ? නැගිටිනවා. නැගිට්ටාම මොකද වෙන්නේ? අර කෝප්පේ බිමට වැටිලා බින්දිලා යනවා. මම මෙතනදි මේ විලසට බණ දෙසනවා. ඒ අතරදි සමහර අය නුම්ම මාරෙනවා. තව සමහර අයගේ මුවින් නිදි මත බව පේනවා. මෙහෙම ගියොත් තව ටිකකින් වෙන මොකද්ද ඉතින්නේ? මට නිින්ද යනවා. දැන් මම දැක්කද දුස්සෙක් ඈනුම් මරිනවා. ඈ වනාහති ඈනුම් කරලා රියන්නේ නෑනේ නේද? වනාහති වනාන්න ඕනේ. දැන් ඔයගලට මේක කියන්නේ ගිහිල්ලා මට මතක නෑනේ මම නවත්තපු තැන. ඈ කියන්න බලන්න මම කොතනින්ද නැවතුනේ කියලා. උච්චංග පඤ්ඤා කියන තැනින් තමයි මම නැවතුනේ. ඉතින් මේ බණ ඉවරුණා මොකද වෙන්නේ? එකපාරටම නැගිටිනවා. නැගිට්ටාම මොකද වෙන්නේ? අර කෝප්පේ බිමට වැටිලා බිඳිලා යනවා. ඒ වගේ තමයි මේ මිනිස්සයාට. අර බණ ටික සේරම බිමට වැටිලා බිඳිලා යනවා.